සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. අද දවසේ ගෙනෙන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය බ්‍රහ්මචාරී සීලය හා එහි ආනිසංස. බ්‍රහ්මචාරී බව තුන්ලුවක් සසල කළ හැකි අද්භූත ගුණයක්. වචනයෙන් පරිසමාත අර්ථයෙන්ම බ්‍රහ්මචර්යාව කියන්නේ පිරිසිදු නිවන් මඟටයි. මහණ ජීවිතයටත් බ්‍රහ්මචාරී දිවිය කියනවා. ඒත් මෙතනදී මේ ලිපියෙන් අපි විස්තර කරන්නට යන්නේ බ්‍රහ්මචාරී සීලය ගැන හා එහි ආනිසංස ගැනයි. සාමාන්‍යයෙන් බ්‍රහ්මචාරී බව යනු ලාමක ග්‍රාම්‍ය ධර්මයක් වන මතුන සේවනයෙන් වැළකීම බව කවුරුත් දන්නා කරුණක්. ඒ වගේම පිරිසිදු බඹසර කියන්නේ සියලු ලිංගික කටයුතු වලින් වැළකීමටයි. සියලු ලිංගික කටයුතු වලින් වැළකී සිටීමේයි යමක් ඇද්ද? ඒ උතුම්ම සීලයක්. අතීතයේ උපන්දා සිට බඹසර රකින තාපසයෙක් ගැන ශක්‍ර ධ්‍රුවේන්ද්‍රයා පවා බිය වූ විස්තර ගැන ජාතක කතා වලින් තොරතුරු ලැබෙනවා. සමහර ජාතක කතා වලින් දෙව්ලොව පවා සලිත වන ඒ උතුම් සීලය දෙදරවන්නට දිව්‍ය අප්සරාවන් පවා එවා ඇති විස්තර තියෙනවා. යම්කිසි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් බඹසර මනාව රකිනවා නම් එහි ආනිසංස ගොඩාක් තියෙනවා. මනාව රකිනවා කියන්නේ පිරිමියෙකු සමග හෝ ස්ත්‍රියක සමග හෝ අඹුසැමි ඇසුරක් නොපැවැත්වීම, ස්වයං වින්දනයේ නොයෙදීම, කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ශරීරයේ රාග සිතින් ස්පර්ශ නොකිරීම, රාගයෙන් මත් වූ යුවළක්සේ රාග නිස්ෘත වචන ස්ත්‍රියක හෝ පිරිමියෙකු සමග කතා නොකිරීම, අසභ්‍ය චිත්‍රපටි නැරඹීමට යොමු නොවීම, හුදෙක් කෙටියෙන් ගතහොත් සියලු ලිංගික කටයුතු වලින් වැළකීමයි. බුද්ධ දේශනාවට අනුව තිරිසන්ගත සතෙකු සමග හෝ මුඛය, ගුද මාර්ගය, යෝනි මාර්ගය යන මාර්ගත්‍රයෙහි කාම සේවනයෙන් සිදුවේ නම් බඹසර නැති වෙනවා. මේ සියලු දෝෂ වලින් පහව සුදෝසුදු සකක්සේ පිරිසිදු බඹසර රැකීමේ ආනිසංස බුද්ධක නිකාය අට කතාවේ දසසික්ඛාවල මෙසේ සඳහන් වෙනවා. පහ වූ සතුරන් නැති බව, සතුරන් අඩුයි. ඕනෑම ජීවිතයකදී ආහාර පාන වස්ත්‍ර ඉඳුන් හිටුන් නවතැන් බෙහෙත් හේත් වරදින්නේ නැහැ ලැබෙනවා. සුවසේ සැනසීම හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට හසුවන්නේ නැහැ. සිහිනෙන් ධාතු පිටවීම අධික බව නම් රෝගයක් වේද ඒ නැති වෙනවා. මනාව නින්ද යෑම, විටින් විට අවදි නොවීම, කට කෙල පෙරීම, ගෙරවීම, දත් කූරු ගෑම ආදිය නැතිවීම, සුවසේ අවදි වීම, වස්ත්‍ර ලිහිල් නොවී නිදාගත් පරිදිම තිබීම, කබ කඳුළු පිරී විරූපී ස්වරූපයක් නොවීම, ප්‍රසන්න මුව මඩලක් පැවතීම, අපාය භයෙන් මිදීම, බඹසර සිහි කිරීම පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වීමෙන් තමන්ට සුගතියක් සිහිවන බව සිතට දැනේ. සතුට උපදී. අපාය භය නැතිවේ. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසි දිනක පත් නොවීම. බඹසර මුල් කරගෙන පිරිමි උපතක්ම ලැබෙනවා. ලිංග විපර්යාසවලට ලක්වන්නේ නැහැ. පිරිමි ස්ත්‍රී ආදී අසම්මත කාමුක හැඟීම් උපදින්නේ නැහැ. තමන්ගේ ලිංගය ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාම සේවනය බැලීම, පරපීඩන, අන්තපීඩන, කාමාශාව ආදී සාමාන්‍යයෙන් කාමාශා සහිත වූවන් ලෙස උපදීම, වැදගත් ජීවිතයක්, තෙදවත් ජීවිතයක් උරුම වීම, ක්‍රෝධ නොකරන සුළු බව, මෙත් සිත උපදවා ගන්නා
පහසුයි තරහා සිත් දුරු කරන පහසුයි අන් අයගේ සිහිගුණ කරන්න පහසුයි. ප්‍රත්‍යක්ෂ කොට කරන කටයුතු ඇති බව තමා කරන කියන දේ හොඳින් දන්නවා. අමතක නොවීම, පිළිවෙලට වැඩ කිරීම, වැඩ අවුල් නොවීම, කරන කටයුතු වර්ධින්නේ නැහැ. යමක් නිවැරදිව කිරීමට ඔහුගෙන් උපදෙස් ගත හැකියි. යටිකූරු නොවන බව, දිව දෙකේ වංචනිකයෙකු නොවන බව, නොසිතූ බිඳවැටීම්වලට ලක් නොවීම, වහා චරිතය වෙනස් වන්නෙකු වීම, බිම බලාගෙන නොයෑම. ඕනෑම කෙනෙකු සමග සිජුව හොඳට මූණ බලාගෙන කතා කරන්න පුළුවනි. හැංගෙන චරිතයක් වෙන්නේ නෑ. ඔළුව පහළට හැරෙන විදිහේ ආබාධ හටගන්නේ නැහැ. කාන්තාවන් ලැජ්ජාවෙන් කතා කරනවා වගේ බිම බලාගෙන ඇඹරි කතා කරන චරිතයක් නොවීම. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ප්‍රියවන චරිතයක් වීම. බැහැර කරන අකමැති චරිතයක් නොවීම. සියලු දෙනාටම ප්‍රියවීම. විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳ ප්‍රිය වෙයි. බිරිඳට සැමියා ප්‍රිය වෙයි. අවංක ආදරයක් හිමි වෙයි. පිරිපුන් ඉඳුරන් ඇති බව. පිරිපුන් ලකුණු ඇති බව. තමාගේ ශරීරයේ අංග මනාව පිහිටනවා. ලිංග දෝෂ හටගන්නේ නැහැ. මනාව දෝෂ නැති, රෝගාබාධ නැති ස්ත්‍රී පුරුෂ නිමිත්ත පිහිටනවා. කිසි තැනක සැක නැති බව. ඕනෑම තැනකට බයක් සැකක් නැතිව විසරදව යෑමේ වාසය කිරීමේ වාසනාව ලැබේ. නිරායාසයෙන්ම කටයුතු සිදුවන බව. යම් කටයුත්තක් පටන් ගත් විට ඒ පස්සේම වැටීගෙන සිටින්න ඕනෑ නැහැ. ගානට සිතේ හැටියට කටයුතු සිදුවෙනවා. සැප විහරණ ඇති බව. සැපවත් ජීවිතයක් ලැබෙනවා. නිතර පීඩාවට පත්වන චරිතයක් නොවීම. යමක් කොට සතුටු විය හැකි බව ලබනවා. පසු නොතැවෙන කෙනෙක් වීම. කිසි තැනකින් එන බියක් නැති බව. ගිනි ජාලා, සොර රාජ සත්ත්ව ආදිය මෙන්ම මනුෂ්‍ය අමනුෂ්‍ය ආදීන්ගෙන් බියක් නොපැමිණීම. අණුවින ආදී බිය නොපැමිණීම. සෑම තැනකදීම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබීම. ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන් නොවීම. තමන් යමකට කැමති නම්, ආදරේ නම්, ප්‍රිය නම් ඒ දේවල් තමා ඇසුරටම පැමිණීම. මේ වාගේ ලෞකික ආනිසංස ගොඩාක් ලැබෙන බව බුද්ධක නිකායේ අටුවාවේ විස්තර වෙනවා. ඊට අමතරව නිවන සොයාගෙන යන සත්පුරුෂයෙකුගේ ජීවිතයේ මැණිකක් නම් ඒ ජීවිතය ඔපමට්ටම් වෙන්නේ බඹසරින්. භාග්‍යවතුන් වහන්සේ ශාසනයේ පළමුවෙන්ම පැනවුණු සිල්පදයේ බ්‍රහ්මචාරී බවයි. බඹසර රැක ගන්නට කෙනෙකුට අමාරු නම් ඒ සංයෝජනයේ ප්‍රහාණය කිරීමට ඇත්තේද බ්‍රහ්මචාරී බවමයි. අනිත් කාරණාව බ්‍රහ්මචාරී බවත් වැරදි කාම සේවනයන් මුල් කරගෙන සත්වයා නිරයේ උපදිනවා. අවුරුදු කෝටි ගණනක් පැහෙන රාගයෙන් මැරෙන කෙනාගේ කර්මය බලවත් වෙන්න පුළුවන්. නරක වීඩියෝ බලන, අසභ්‍ය දේට එබිකම් කරන අය යන භූත නිරයක් තිබෙනවා. ඒ නිරයේ ඉන දක්වා පණුවෝ නටන අසුචි පිරීලා තියෙන්නේ. ඒ නිරි සතාගේ ඇස් ගෙඩි පොල් ගෙඩි වාගේ, යකඩ වාගේ කොට තියෙන සත්තු ඒ අසුචියේ ගිලීලා ඉන්න නිරි සතාගේ ඇස් ගෙඩි කොටලා අදිනවා. එතකොට අර අසුචි අත්වලින් අරන් ඇස් දෙකේ ගා ගන්නවා. වේදනාවට ආයෙත් ඇස් දෙකටම ඒ කර්මානුරූපව පහළ වූ සතුන් අනිනවා. ඒ දුක ඉවරයක් නෑ. මෙරි ඉපදෙනවා. කාම ප්‍රේත යෝනි ගැන ඔබ අහලා ඇතිනේ. මේ නිරේ බය නැති වෙනවා. උතුම් බඹසර රැක්කා නම් එතකොට හිතන්නකෝ ධර්මය නොදන්නා නිසා තරුණ පරපුරට කොයි වගේ ඉරණමක් අත්වේවිද කියලා. අඩුම තරමේ විවාහයක් වෙනකල්වත් බඹසර රකින්නවා නම් මේ ජීවිතයත් පූජනීයයි. සමහර තරුණ ළමයි මහාන වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් විදිහක් නෑ. ඉතින් ඒ අයට පුළුවන් වුණොත් බඹසරවත් රැක ගන්න. ඒක පූජනීයයි.
ඉස්සර විවාහ වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතු වලින් වැළකුණා. ඒකට කියන්නේ කුමර බඹසර කුමරි බඹසර කියලා. ඒ අය දෙවියොත් රැක්කා. ඒ අය විවාහ වුණාම පවුල් අවුල් නැහැ. පින්වන්ත දරුවෝ ඉපදුනා. අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුවා. බඹසර රකින අය දෙව්ලොව බඹලොව උපදින්නා. හේතු සම්පත් ලබනවා. තිරිසන් ලෝකේ පවා සතුන්ගේ රහස් ප්‍රදේශ කුණු වෙලා වන වෙලා පණුවෝ ගහලා ඉදිමිලා ලෙඩ වෙලා කොච්චර නම් විඳවනවාද. බඹසර රතුන්ගේ රහත් ප්‍රදේශ අයින් කරනවා විටක තලනවා. මේ සියල්ල බඹසරක් නැතිවීමේ විපාක නොවේද? විවාහ වෙනකල් බඹසර රකින එක කොච්චර හොඳද? විවාහ වුණාට පස්සේ පතිවත රකින එකත් ඒ වගේම පූජනීයයි. දැන්ම වැරදි හදාගෙන සංවර වෙන්න. අපි කරන කර්ම අපි පිටිපස්සේ එනවාමයි. ඉඩලද විගස විපාක දෙනවා. ප්‍රේත ලෝකයේත් ඒ කාම පිපාසය තියෙනවා. ඒ දුකින්ම විඳවනවා. සමහර වයසක උදවිය වලපල්ලට යන්න ඔන්න මෙන්න තියෙද්දි කාම පිපාසයෙන්ම ඉන්නවා. අහෝ දුගතියේමයි උපදින්නේ. සිත ඇදෙන්නේ දරු බුණුබුරෝ දැක්කාමවත් ඒ වයසක දෙන්නා වෙනම ඉන්නවා නම් බඹසර සිල් සමාදන් වෙලා පුරනවා නම් කොතරම් පූජනීයද? කාම ප්‍රේත ලෝකයේ තියෙන ලිංග රෝග වචනයෙන් කියන්න බෑ. අමනුෂ්‍ය ලෝකයේ තියෙන ලිංග රෝග වාගේ 10 ගුණයක් අධික වේදනා තියෙනවා. සමලිංගික ආසාවන් නිසා ජීවිතේ වරද්දාගෙන ප්‍රේත ලෝකයේ ඉපදුණු අයට ඒ අවයවය කඩ කනවා. ආයේ මතුවෙනවා. ආයේ කඩ කනවා. වෙන සිහියක් නෑ. ඒ දුක ඉවර වෙනකොට මෛත්‍රී බුද්ධ ශාසනය ඉවර වේවි. අනේ මේ සංසාරයෙන් ගැලවෙන්න කවද්ද? මනුස්ස ලෝකේ වුණත් ඉපදිලා ලිංගික දුර්වලතා, අවයව දුර්වලතා, අසාමාන්‍ය හැඟීම්, දරුවන් නොමැතිවීම, ආදරේ, කාමත මේවාගෙන් විඳවන එක සසරේ තමන් කරපු දේවල්මයි. කර්මයක් විඳවද්දී තවත් කර්ම රැස් කරගන්න එපා. බලන්න බඹසර සීලය කොයිතරම් උතුම්ද කියලා. අනේ බඹසර රකින්න සිත් පහළ වෙනවා නම් කොයිතරම් හොඳද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ජීවිතයේ අනුහසින් විරාගයෙන් මිහි මඩල සලිත කළ මහා කාශ්‍යප මුනිදුන්ගේ තේජසින් වරදින් විඳී සසුන බැබළූ මෙත් කරුණා ගුණෙන් සෝභමාන අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනුභවයෙන් සසුන් බඹසර රකින්න ලද භාග්‍යවතුන් වහන්සේගේ කෝටි ගණන් ආර්ය සංගරුවනේ ගුණ බලයෙන් රුවන්වැලි මහා සෑ රජුන්ගේ ධාතු බලයෙන් ජයසිරි මහා බෝසමිඳුන්ගේ අර්ධයෙන් සිරිපා කමලින් විහිදෙන රැස් පහසින් ඔබට උතුම් සීලයක් පුරුදු කර ගැනීමේ වාසනාව උදා වේවා. මහමෙවුනා අසපු වාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් ලියන ලද්දකි. මෙම උතුම් වූ ධර්ම දානමය දහම් පණිවිඩ සියලු සත්‍යයන්ට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.